NASA එකේ ජ්‍යෙෂ්ඨ ගගනගාමියෙක් කොච්චර විතර උපේනවා කියලාද හිතන්නේ. මෙන්න උත්තරේ. සමහර විට ගොඩක් අය හිතනවට වඩා අඩුයි. ගගනගාමියෙක් වෙන සිහිනය ඒක ඇත්තක් කරගන්නේ කොහොමද? අද අපි මේ විග්‍රහයෙන් බලමු නූතන වීරවරයෙකුගේ ආදර්ශයත් එක්කම ඒ පාර මොන වගේද කියලා. හරි. එහෙනම් කවදා හරි හිතලා තියවාද අපේ කාලේදී සඳ වටේ යන ගමන කොහොම අත්දැකීමක් වෙන්න ඇත්ද කියලා? අපි කිමිදෙමු අභ්‍යවකාශ ගවේෂණයේ ඒ පුදුමාකාර ලෝකෙට. මෙන්න මේ ප්‍රශ්නෙට ජීවමාන උත්තරේ. ක්‍රිස්ටිනා කෝච් අවුරුදු 50කට පස්සේ සඳ වටේ යන ගමනට තේරුණු පළවෙනිම කාන්තාව තමයි එයා. අපේ කතාවේ නායිකාව. හරි අපි එහෙනම් යමු පළවෙනි කොටසට බලමු ක්‍රිස්ටිනා කෝච්ගේ මේ ඇදහිය නොහැකි ජයග්‍රහණ ටික මොනවද කියලා. ඇගේ ජයග්‍රහණ දිහා බැලුවම ඇත්තරම පුදුම හිතනවා. හිතන්නකෝ 2009 දී සම්පූර්ණයෙන්ම කාන්තාවන් විතරක් හිටපු අභ්‍යවකාශ ඇවිදීමක් මෙහෙයවනවා. ඊට පස්සේ කාන්තාවක් අභ්‍යවකාශයේ එක දිගට ගත කරපු වැඩිම කාලය. ඒ කියන්නේ දවස් 328ක්. ඒ වාර්තාවත් එයාගේ මේ දේවල් එක්ක ඇය අභ්‍යවකාශ ඉතිහාසයේ නැතුවම වෙරි චරිතයක් වෙනවා. හරි. දැන් අපි අර විශ්මිත ජයග්‍රහණ වලින් ටිකකට පොළවට බහිමු. බලමු මේ රැකියාවේ ඇත්තම පැත්ත. ඒ කියන්නේ මූල්‍ය යථාර්ථය මොකක්ද කියලා. සමහර විට ටිකක් පුදුම හිතෙයි. NASA එකේ ජ්‍යෙෂ්ඨ ගගනගාමියෙක් කොච්චර විතර උපේනවා කියලාද හිතන්නේ. මෙන්න උත්තරේ. සමහර විට ගොඩක් අය හිතනවට වඩා අඩුයි. මේ තමයි සාමාන්‍ය වාර්ෂික වැටුප. මේ සංසන්දනයෙන් ඒක හොඳටම පැහැදිලි වෙනා නේද? ප්‍රධාන ගුවන් සේවයක ජ්‍යෙෂ්ඨ නියමුවෙක් අවුරුද්දකට $2,200,000කටත් වඩා හොයද්දී ලෝකයක් දන්න ගගනගාමියෙක්ගේ පඩිය ඊට වඩා සෑහෙන්න අඩුයි. ඉතින් පැහැදිලි මේ ගමන යන්නේ සල්ලි පස්සේ නම් නෙවෙයි. ඉතින් ඇයි මේ පඩිය මෙච්චර අඩු? හේතුව තමයි ගගනගාමීන්ව සලකන්නේ ඇමරිකාවේ සිවිල් සේවකයන් විදියට. ඒ කියන්නේ එයාලට ලැබෙන්නේ රජයේ වැටුප් පරිමාණයකට අනුව. පුදුමම දේ තමයි අභ්‍යවකාශයට යනකොට අමතර අවදාන දීමනා හරි අතිකාල දීමනා හරි ලැබෙන්නේ නැහැ. පොළවේ ඉද්දි ගන්න පඩියම තමයි අභ්‍යවකාශයේදී. හරි. එහෙනම් දැන් අපි යමු වෙමු මේ කතාවේ වැදගත්ම කොටසකට. ඒ තමයි මේක කරන්නේ කොහොමද කියන එක. බලමු අභ්‍යවකාශයට යන්නේ හීනමවන කෙනෙකුට තියෙන්න ඕන මූලික සුදුසුකම් මොනවද කියලා. මේ ලොකු ඉලක්කය ඇත්තටම සරල පියවර තුනකට කඩන්න පුළුවන්. ඒ තමයි අධ්‍යාපනය, වෘත්තීය පළපුරුද්ද සහ ශාරීරික යෝග්‍යතාවය. පළවෙනි සහ අනිවාර්යම දේ තමයි අධ්‍යාපනය. STEM කියන ක්ෂේත්‍රයකින්, ඒ කියන්නේ සයන්ස්, ටෙක්නොලොජි, එන්ජිනියරින් හරි මැත් හරි මේ විෂයකින් පශ්චාත් උපාධියක්, ඒ කියන්නේ මාස්ටර්ස් ඩිග්‍රී එකක් අනිවාර්යයෙන්ම තිරන්න ඕන. හොඳයි. උපාධිය විතරක් මදි. ඒකට අමතරව ආදාළ ක්ෂේත්‍රයේ අඩුම තරමින් අවුරුදු 3ක වෘත්තීය පළපුරුතක් තියෙන්න ඕන. ඒ වගේම NASA ආයතනයේ තියෙන හරිම අමාරු ශාරීරික පරීක්ෂණ වලින් සමත් වෙන්නත් ඕන. ඇස්පෙනීම 20 මට්ටමේ තියෙන එකයි නිරෝගී වෙන්න එකයි මෙතනදී හරිම වැදගත්. දැන් අපි එන්නේ මේ කතාවේ තීරණාත්මකම තැනට. මේ පොදු සැලැස්ම ශ්‍රී ලංකාවේ ඉඳන් මේ හීනය දකින්න කෙනෙක්ට ගලපගන්නේ කොහොමද? ලෝකෙට යන්න පාරවල් හොයනවා නම් මෙන්න තියෙනවා ප්‍රධාන ශිෂ්‍යත්ව අවස්ථා ටිකක්. ඇමරිකාවට යන්න හිතනවා නම් ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයේ තියෙනවා. UK වලට නම් ජීවනින්, එහෙම නැත්නම් යුරෝපේටම ඉරාස්මස් මුන්ඩස් වගේ ශිෂ්‍යත්ව තියෙනවා. මේවා තමයි තමන්ගේ ගමන පටන් ගන්න දියත් කිරීමේ වේදිකාව වෙන්නේ. ඉලක්කයක් තියාගන්න ඕනේනේ. මෙන්න තියෙනවා ලෝකයේ ඉහළම පෙළ විශ්වවිද්‍යාල කිහිපයක්. විශේෂයෙන්ම අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව වගේ ශාස්ත්‍රවලට MIT, කේම්බ්‍රිජ් වගේ විශ්වවිද්‍යාල ප්‍රසිද්ධයි. අපේ කලාපයේ සිංගප්පූරුවේ NUS එක, ඉන්දියාවේ IITs වගේ ආයතනත් හරිම ඉහළ මට්ටමක තියෙනවා. මෙතනදී හරිම වැදගත් දෙයක් මතක තියාගන්න ඕන. NASA ආයතනයේ ගගනගාමියෙක් වෙන්න නම් අනිවාර්යෙන්ම ඇමරිකානු පුරවැසි බවේ තියෙන්න ඕනේ. ඒ නිසා මුලින්ම ඇමරිකාව වගේ රටක ඉගෙන ගන්න එක ඒ ලොකු ඉලක්කයට යන ගමනේ හරිම වැදගත් මූලෝපායික පියවරක්. ඉතින් මේ හැමදේම අහලා හිතන්නේ ඉතුරු වෙන්නේ එකම එක ප්‍රශ්නයයි. ක්‍රිස්ටිනා කෝඩ් සඳ වටේ යන්නේ රාගේ දවන්ත පිම්ම තැබුවා. එහෙමනම් තමන්ගේම අභිලාෂයන් වෙනුවෙන් තබන්නට නියමිත මීළඟ දවන්ත පිම්ම මොකක් වෙයිද?